අමරිකා එක්සත් ජනපද ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික පහසුකම් වලට එල්ල කළ ප්‍රහාරයට දැඩි ප්‍රතිචාරයක් ලෙස උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත්වම සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව සිය අනුමැතිය ලබා දී තිබෙනවා. ඉරාන ජාතික ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති කමිටුවේ සමාජකයෙකු වන ජ්‍යෙෂ්ඨ නීති සම්පාදක එක්ස්මේල් කොවුසාරි ප්‍රකාශ කළේ අමරිකානු ආක්‍රමණයට සහ ජාත්‍යන්තර ප්‍රජාවේ නිහඬතාවයට ප්‍රතිචාරයක් ලෙසින් ගෝලීය බලශක්ති වෙළඳාමේ මෙම ප්‍රධාන දමනය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව එකග වී ඇති බවයි. කොවුසාරි වැඩිදුරටත් කියා සිටියේ මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් නීති සම්පාදකයන් සම්මුතියකට පැමිණ ඇති නමුත් අවසන් තීරණය ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සලය සතුවන බවයි. පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිට ඇති හෝම සමුද්‍ර සන්ධිය ලෝක වෙළඳාමේ වඩා තිරණාත්මක ස්ථානයක්. ලෝක තෙල් වලින් දල වශයෙන් 20% පමණ එනම් දිනකට බැරල් මිලියන 17-18ත් අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බැවින් ඒ ගෝලීය බලශක්ති සුරක්ෂිතභාවය සඳහා අතිශයම වැදගත් වනවා. මෙම පටු සමුද්‍ර සන්ධිය හරහා සැලකිය යුතු ද්‍රව ස්වභාවික ගෑස් එනම් LNG ප්‍රමාණයක්ද ප්‍රවාහනය කරනවා. විශේෂම ලෝකයේ ප්‍රමුඛතම LNG අපනයන කරුවෙකු වන කටාර් රාජ්‍යයෙන් LNG තොග විශාල වශයෙන් මෙහි හරහා ගමන් කරනවා. පර්සියානු ගල්ෆ් කලාපීය විවෘත සාගරයට සම්බන්ධ කරන එකම සමුද්‍ර මාර්ගය වන හෝම සමුද්‍ර සන්ධිය ඉරානය, සෞදි අරාබිය, ඉරාකය, කුවේටය සහ එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය වැනි ප්‍රධාන තෙල් නිෂ්පාදකයන්ට ඉතාමත්ම වැදගත් වනවා. හෝම සමුද්‍ර සන්ධිය අවහිරය කිරීම හෝ වසා දැමීම ගෝලීය තෙල් මිල ස්ථනිකව සහ විශාල වශයෙන් ඉහළ යාමට හේතු විය හැකි බවට විශේෂඥයන් බොහෝ කලක සිට අනතුරු අඟවා තිබෙනවා. ඇතැම් අනාවැකි වලට අනුව සමුද්‍ර සන්ධිය වසා දමන්නේ නම් පළමු සතිය තුළ තෙල් මිල 80%කින් පමණ ඉහළ යාමට ඉඩ තිබෙනවා. විකල්ප මාර්ග සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් මේ ගෝලීය ආර්ථිකයට දෙවන්ත බලපෑමක් ඇති කරනු ඇති. ලෝකයේ ප්‍රධාන තෙල් හා ගෑස් සැපියුම් මාර්ගයක් වන බැවින් මෙහි බාධාවක් ගෝලීය බලශක්ති සුරක්ෂිත භාවයට සෘජු තර්ජනයක් එල්ල කරනු ඇති. මේ රටවල් ගණනාවකට බලශක්ති හිගයක් ඇති කිරීමට සහ බලශක්ති ආනයනය කරන රටවල් වලට විශාල පීඩනයක් ඇති කිරීමට ඉඩ තිබෙනවා. විශේෂඥයන් අනතුරු අඟවන්නේ ඇමරිකා හමුදා මැදිහත්වීම සහ හෝම් සමුද්‍ර සන්ධිය වසා දැමීම ඇමරිකාවට සහ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයට ඉතා මිල අධික විය හැකි බවයි. ලෝපුරා බොහෝ බහුජාතික සමාගම් ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය බලශක්ති සැපියුම් නොමැතිව දෙන කිහිපයක් ඇතුළතදී වසා දැමීමට සිදුවනු ඇතැයිද අනතුරු අඟවා තිබෙනවා. මෙම සිදුවීම කලාපීය සහ ගෝලීය වශයෙන් භූ දේශපාලනික නොසන්සුන්තාවය තවදුරටත් උග්‍ර කිරීමට ඉඩ තිබෙනවා. ප්‍රධාන බලවතුන් අතර ගැටුම් උස්සන්න වීමට මේ හේතුවක් විය හැක. අමරිකා ඉස්ලාමීය ජනරජයේ න්‍යෂ්ටික පහසුකම් වලට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමට පෙර සිටම පවතින යුද්ධය මුහුදටද ව්‍යාප්ත වීමේ සම්භාවිතාව පිළිබඳව විශේෂඥයන් අනතුරු අඟවා තිබුණා. මෙම තීරණය ගෝලීය ආර්ථිකය සහ බලශක්ති වෙළඳපොළට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරන්නේද යන්න ඉදිරියේදී පැහැදිලි වනු ඇති. මේ අතර ඉරානයේ ෆෝඩෝහි භූගත න්‍යෂ්ටික බලාගාර සංකීර්ණයට එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාර වලින් පසු තත්ත්වයේ නව චන්ද්‍රිකා ඡායාරූප වලින් දක්වා තිබෙනවා. ජුනි 22 වනදා දින මැක්සාර ටෙක්නොලොජිස් වෙතින් ලබාගත් ඡායාරූපවල නව ආවාට හයක් බොහෝ විට ඇමරිකානු බෝම්බ එල්ල කරන ලද ස්ථානයේ මෙන්ම ප්‍රහාරයේ හේතුවෙන් කඳු බැවීමේ ආශ්‍රිතව විසිරී ඇති අලු දූවිලි සහ සුම්බුන් වලින් දැකගත හැකි වනු ඇති. ඉරාන ඊශ්‍රායල ඇමරිකානු යුද්ධයේ නවතම යාවත්කාලනය කිරීම ආදී YouTube නාලිකාව ඔස්සේ බලාපොරොත්තු වන්න.